Hi everyone. ඉතින් අද අපි ඕස්ට්‍රේලියාවේ වියාන නුවරට යන ඕනම සංචාරකයෙකුගේ නිත ගැටෙන ඉතාම මනස්කාන්ත. ඒ වගේම ඓතිහාසික ස්ථානයක් ලෙස හැඳින්වෙන ෂෝන්බ්‍රූන් මාලිගය නරඹන්න තමයි යන්නේ. ඉතින් අද අපි ට්‍රෑම් එකකින් තමයි යන්නේ. වියාන නගරයට ඔයාලා ආවොත් ඔයාලට මෙහෙ යන්න එන්න තියෙන ලේසිම ඒ වගේම ලාභදායම ක්‍රමය තමයි මෙහෙ තියෙන පොදු ප්‍රවාහන පද්ධතිය. ඉතින් අපි ට්‍රෑම් එකෙන් ඇවිත් U1 කියන භූගත දුම්රිය මාර්ග පද්ධතිය තුළින් තමයි අපේ ලොකේෂන් එකට යන්නේ. දැන් අපි භූගත දුම්රිය මාර්ග පද්ධතියට ඇතුල් වෙන්න යන්නේ. ඉතින් ඇතුලේ මේ වගේ ස්කලේටර්ස් තනින් තන තියෙනවා. ඉතින් ඔයාලට මහන්සියක් නැතුව භූගත දුම්රිය මාර්ග පද්ධතියට ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් මේකේ ඔයාලා මේ විදුලි පඩිපෙළ යනකොට හැමතිස්සෙම මතක තියාගන්න දකුණු පැත්තෙන් ඉන්න. මොකද මෙයාලා වම් පැත්ත හැම වෙලාවෙම ඉතුරු කරලා තියෙනවා ඉක්මනින් යන අයට යන්න. ඉතින් මේක භූගත දුම්රිය මාර්ග පද්ධතියක් කියන්නේ මෙහි දුම්රිය ගමන් කරන්නේ පොළව යටින්. ඒ නිසා තමයි මේ විදිහට හඳුන්වන්නේ. දැන් අපි අපේ රේල්වේ ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. රේල්වේ ස්ටේෂන් එකට ආවට පස්සේ තියෙන දර්ශනය ඉතාම ලස්සනයි. ඔයාලට පේනවාද හරිම ලස්සන වීව් එකක් තමයි තියෙන්නේ. වියාන නගරයේ පිහිටි ලෝක ප්‍රසිද්ධ ෂෝන්බ්‍රූන් පැලස්. එහෙම නැත්නම් ෂෝන්බ්‍රූන් මාලිගාව. දැන් අපි මේ ඉන්නේ ෂෝන්බ්‍රූන් මාලිගාවට යන මාර්ගයේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ මාර්ගය දෙපැත්තේ ගස් ගොඩාක් තියෙනවා. ඒ වුණාට මේ එකම ගහකවත් කොළ නැහැ. එහෙම වෙන්න හේතුව තමයි මේ යන්නේ ශීත කාලය. එහෙම නැත්නම් වින්ටර් එක. ඉතින් වින්ටර් එකට ගස්වල කොළ ඔක්කොම හැලෙනවා. ඉතින් ඒ නිසා තමයි ඔයාලට මේ එකම ගහකවත් කොළයක්වත් බලා ගන්න නැත්තේ. ඉතින් ෂෝන්බ්‍රූන් මාලිගාව යුරෝපයේ ඉතිහාසය, රාජකීය වංශකථා සහ අලංකාර සම්ප්‍රදාය එක්වෙන අද්භූත ස්ථානයක්. 1996 වසරේ ඉඳලා යුනෙස්කෝ ලෝක උරුම ස්ථානයක් විදිහට මේ මාලිගාව නම් කරලා තියෙනවා. ඉතින් මේ මාලිගාවේ ඉතිහාසය ගැන කිව්වොත් 17 වෙනි ශතවර්ෂයේදී ඉදි කරලා තියෙන හැබ්ස්බර්ග් රාජවංශයේ ග්‍රීෂ්ම කාලීන වාසස්ථානය විදිහට මේ මාලිගාව භාවිතා කරලා තියෙනවා. විශේෂයෙන්ම රැජින මරිය තෙරේසගේ කාලයේදී මෙය විශාල විදිහට සංවර්ධනය වුණාලු. ඉතින් මේ මරිය තෙරේසා ඕස්ට්‍රියාවේ ඉඳපු බලවත්ම රැජිනක්. ඇයගේ පාලන කාලයේදී ෂෝන්බ්‍රූන් මාලිගාව රාජකීය පවුලේ මධ්‍යස්ථානයක් වුණාලු. ඉතින් ඇයට ඉතිහාසයේ සඳහන් වෙන විදිහට දරුවන් 16 දෙනෙක් සිටියලු. ඉතින් ඔවුන් අතරින් මාරි ඇන්ටනීන් පස්සේ ප්‍රංශයේ රැජින වුණාලු. ඉතින් 1805 සහ 1809 කියන වසරවලදී නැපෝලියන් බොනපාට් මේ ෂෝන්බ්‍රූන් මාලිගාවේ හිටිය කියලා ඉතිහාසයේ කියනවලු. ඔයාලට පේනවනේ මේ මාලිගාව ගොඩාක් ලොකුයි කියලා. ඉතින් මේ මාලිගාවේ කාමර 1400කට අධික ප්‍රමාණයක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ වුණාට මේකේ කාමර 1400ක් තිබුණට කාමර වලින් විවෘත කරලා තියෙන්නේ ඊටාම කුඩා කොටසක් විතරයි කියලා තමයි කියන්නේ. නැපෝලියන් බොනපාට් වගේ ප්‍රධාන ඉතිහාස චරිතත් මේකේ වාසය කරලා තියෙනවලු. ඉතින් ඔයාලා දන්නවනේ මොසාඩ්. මේ මොසාඩ්ගේ වාදනය වයස අවුරුදු 6ේදී සුප්‍රසිද්ධ සංගීතවේදී වුල්ෆ්ගැන් අමදියුස් මොසාඩ් මරිය තෙරේස රජින වෙනුවෙන් එයාගේ ප්‍රථම රාජකීය සංගීත ප්‍රසංගයක් පවත්වලා තියෙන්නේ මෙන්න මේ මාලිගයේලු.
සහ ශාක. ඉතින් ඔයාලට පේනවනේ උද්‍යානයේ තියෙනවා මේ මල් පාත්ති. මේ මල් පාත්ති හැම එකක්ම හරිම ලස්සන ක්‍රමවත් රටාවකට තමයි මෙයාලා සකස් කරලා තියෙන්නේ. හැම වසරෙම කාලගුණය අනුව වසන්ත, ගිම්හාන, සරත් මෙන්න මේ හැම කාලගුණයකටම ගැලපෙන විදිහට අලුතෙන් මල් වර්ග මේ උද්‍යානයේ සිටවනවලු. ඉතින් මේ හින්දා හැම කාලයකම උද්‍යානය විවිධ වර්ණයන්ගෙන් බැබලෙනවා කියලා තමයි කියන්නේ. ඒත් ඉතින් අපි ආවේ ශීත ඍතුවේනේ. ඉතින් ශීත ඍතුවේ ගස් හැම එකකම කොළ හැලිලා තමයි තියෙන්නේ. අපිට එකම එක ලස්සන ගහක්වත් දකින්න උනේ නැහැ. ඉතින් ඔයාලට පේන විදිහට මේ උද්‍යානය පුරාම මූර්ති විහිදලා තියෙනවා. ඉතින් මේ උද්‍යානය පුරාම මූර්ති 32ක් පමණ මාලිගාව පුරාම විහිදලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ ගොඩක් ඒවායේ තේමාව කියන්නේ මේ බොහොම ප්‍රතිමා නිර්මාණය කරලා තියෙන්නේ ග්‍රීක, ඒ වගේම රෝම පුරාණ කතා පදනම් කරගෙන මේවා නිර්මාණය කරලා තියෙන්නේ. මේවා මගින් හබ්ස්බර්ග් රාජවංශයේ බලය ඒ වගේම ගුණාංග නිරූපණය කරනවලු. ඉතින් මේ වගේ කලා ශෛලය ගැන කිව්වොත් මේවා බැරොක් කියන ශෛලයට අනුව ඉතා සියුම්ව නෙලා තියෙනවලු. තියෙන හැම ප්‍රතිමාවකටම ආවේනික වුණු කතාවක් තියෙනවලු. මේවා නිකම් අලංකාරයට තියපු ඒවා නෙමෙයිලු. ඒ කාලේ ඉඳපු පාලකයන්ගේ ඒ වගේම දේශපාලනික සහ සදාචාරාත්මක අදහස් ප්‍රකාශ කිරීමට තමයිලු මේවා ඒ කාලේ භාවිතා කළේ. ඉතින් මේ ප්‍රතිමා බොහෝමයක් 1773 සහ 1780 අතර කාලයේදී ජොහන් ක්‍රිස්ටින් කියන ශිල්පියාගේ මඟ පෙන්වීම යටතේලු නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රධාන මාවතේ මේ ප්‍රතිමා 32ක් තියෙනවා වගේම ඒවායින් ගොඩක්ම ග්‍රීක ඒ වගේම රෝම ඉතිහාසයේ එන වීරයෝ නිරූපණය කරනවලු. වගේම තමයි නෙප්චූන් දියවල්පත. මේකේ තියෙන විශාලම දියවල්පත තමයි මේ නෙප්චූන් දියවල්පත. මුහුදට අධිපති නෙප්චූන් දෙවියන් එයාගේ රථේ ගමන් කරන විදිය මේකේ අලංකාර විදියට දක්වලා තියෙනවලු. අශ්‍රසා දියවල්පත්. ඉතින් ඔයාලා දන්නවද මේ ෂෝන් බ්‍රූන් කියන නමේ තේරුම? මේ ෂෝන් බ්‍රූන් කියන නමේ තේරුම තමයි ලස්සන දියවල්පත කියන එක. ඉතින් මේකේ ලස්සන දේවල්පත් ගොඩක් තියෙන නිසා තමයිලු ෂෝන් බ්‍රූන් පැලස් කියලා නම් කරලා තියෙන්නේ. මාලිගාවේ තියෙන ප්‍රධානම ජල සැරසිල්ල කියලා කියන්නේ නෙප්චූන් දිය උල්පත. ඉතින් මේකේ නෙප්චූන් දෙවියන් මුහුදු වසුන් සිව් දෙනෙක්ගේ බැඳි
රථයක නැගී ඉන්නවා. ඉතින් එයාගේ දෙපසින් තෙතීස් කියන මුහුදු දේවතාවිය සහ එක්තරා නයිම් කෙනෙකු ඉන්නවලු. මේ අධිරාජ්‍ය මුහුද ජයගත් ආකාරය සංකේතවත් කරන්න නිර්මාණය කළ එකක්ලු. ෂොන්රුන් උද්‍යානය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති අතර ඉහළට නැගී ඇති ග්ලෝරියට් ගොඩනැගිල්ලෙන් වියානා නගරය පුරා හරිම සුන්දර දසුනක් ඔයාලට දැක ගන්න පුළුවන්. ඉතින් මේ ෂොන්රුන් උද්‍යානය හෙක්ටයාර් 160කට වඩා අධික විශාලත්වයකින් යුක්තයි. ග්ලෝරියට් කියන අලංකාර ගොඩනැගිල්ල 1775 ඉදලු ඉදි කරලා තියෙන්නේ. ඉතින් එයට ඉහළින් වියානා නගරය පුරාම හරිම සුන්දර දසුනක් ඔයාලා දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙහි තියෙන විශේෂත්වය තමයි ලෝකයේ පැරණිම සත්ත්ව උද්‍යානය පිහිටලා තියෙන්නේ මේ මාලිගා භූමියේ. බැරොක් ශෛලයෙන් නිර්මාණය කරලා තියෙන මේ මාලිගාව රන්වන් පැහැති බිත්ති, විශාල කැන්රලා සහ සූක්ෂම අලංකාර රටාවලින් සරසලා තියෙනවා. ඉතින් ග්‍රේට් ගැලරි කියලා කියන්නේ මේ මාලිගාවේ තියෙන විශාලතම සහ අලංකාරම ශාලාව. ඉතින් මේකේ රාජකීය උත්සව, ඒ වගේම නර්තන උත්සව පවත්වලා තියෙනවලු. ලෝකේ ලස්සනම රොකෝ ශෛලයේ කාමරයකුත් මෙන්න මේ මාලිගාව ඇතුලේ තියෙනවා කියලා තමයි කියන්නේ. ඒකේ බිත්ති, ඉන්දියානු සහ පර්සියානු චිත්‍රකලා අලංකාරවලුත් සරසලා තියෙනවලු.
ඔස්ට්‍රියාවට එන ඔයාලට ෂෝන්බ්‍රූන් පැලස් කියන්නේ අත්දැකිය යුතුම ස්ථානයක්. ඉතිහාසය, කලා සහ රාජකීය වාසස්ථානයක සුවිශේෂී අත්දැකීමක් ඔයාලට ගන්න ඕන නම් ඔයාලා අනිවාර්යයෙන්ම නරඹන්න ඕන තැනක් තමයි මේ ෂෝන්බ්‍රූන් උද්‍යානය කියන්නේ. ඉතින් ඔයාලට ඉතිහාසයට සහ කලාවට ඇලුම් කරන කෙනෙක් නම් ෂෝන්බ්‍රූන් මාලිගාව කියලා කියන්නේ ජීවිතේ එක්වරක් හෝ නැරඹිය යුතුම ස්ථානයක්. ඔස්ට්‍රියාවේ රාජකීය අභිමානය අත්විඳින්න ඉතින් ඔයාලත් සංචාරක ලයිස්තුවට අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඕනි තැනක්. Thank you for watching our video. Have a nice